අද දවසේ පාඩමිනුත් අපි කතා කරන්නේ ඉංග්‍රීසි කතා බහේදී ඉතාම අත්‍යවශ්‍ය වන පාඩමක්. පාඩමේ මුල ඉඳන් අවසානයේ දක්වා රැඳී ඉන්න ඔයාට මේ සියල්ල ඉතා හොඳින් ඉගෙන ගන්න පුළුවන්. මම බනීවි I will scold. මම තාම ඒක කළේ නෑ මම බනීවි. එතකොට අනාගත කාලේ පෙන්වන්න will අපි කතරු පදයේ සමග භාවිතා කරනවා. ඒක කෙටි කරනකොට I will එක I'll කියලායි කියවන්නේ. I'll scold මම බනීවි. මට බනීවි වෙනත් පාර්ශවයක් විසින් මට බනීවි කියලායි කියන්නේ. නමුත් මෙතන බනින පාර්ශවය කියලා නෑ. අන්න එවැනි අවස්ථාවකදී අපිට අනිවාර්යයෙන්ම passive voice වාක්‍ය ඕන වෙනවා. මට බනීවි I'll be scolded මට බනීවි. scold, scolded, scolded. එනම් තුන්වන තීරුවට අයිති ක්‍රියාපදයක් තමයි අපි මෙතනදී භාවිතා කරන්නේ. I'll be scolded මට බනීවි. මම කියාවි I'll tell, I'll tell. මට කියාවි I'll be told, tell, told, told. I'll be told මට කියාවි. මම අවවාද කරાવી I'll advise, I'll advise. මට අවවාද කරાવી I'll be advised, I'll be advised. මම උදව් කරાવી I'll help, I'll help. මට උදව් කරાવી I'll be helped, help, helped, helped. මම සලකාවි I will treat, I'll treat. මට සලකාවි I'll be treated, I'll be treated. මේක තව අර්ථයකුත් තියෙනවා. මම ප්‍රතිකාර කරાવી I'll treat. මට ප්‍රතිකාර කරાવી I'll be treated යන අර්ථයත් මේ වාක්‍යවල තියෙනවා. මම ගෙවාවි I'll pay. මට ගෙවාවි I'll be paid, I'll be paid. pay, paid, paid. I'll be paid මට ගෙවාවි. මම දේවි I will give, I'll give. මට දේවි I'll be given, I'll be given. give, gave, given. මම උගන්නාවි I'll teach, I'll teach. මට උගන්නාවි I'll be taught, I'll be taught. teach, taught, taught. අපි ආරාධනා කරાવી we will, will. we will, will. will invite, will invite. අපි ආරාධනා කරાવી අපිට ආරාධනා කරાવી will be invited, will be invited. අපි කතා කරાવી we'll speak, we will, will speak. අපි කතා කරાવી අපිට කතා කරાવી will be spoken, will be spoken. speak, spoke, spoken. අපි බනීවි we will scold. එහෙම නැත්නම් බනිනවට කියන අනිත් ක්‍රියාපදේ තමයි blame. we'll blame අපි බනීවි. අපිට බනීවි කියලා කියන්නේ එතකොට කොහොමද? will be blamed, will be blamed. මම අගේ කරાવી අගේ කරනවට කියනවා අපි admire. මම අගේ කරાવી I'll admire, I'll admire. මාව අගය කරાવી වෙනත් පාර්ශවයක් විසින් මාව අගය කරાવી කියන කොටස අපි කියන්නේ කොහොමද? I'll be admired, I'll be admired. මම ආදරය කරાવી I'll love. මට ආදරය කරાવી I'll be loved, I'll be loved. මම වර්ණනා කරાવી I'll praise. වර්ණනා කරනවට අපි කියනවා praise. I'll praise මම වර්ණනා කරાવી. මාව වර්ණනා කරાવી කියලා කියන්නේ කොහොමද? I'll be praised, I'll be praised. මම දඬුවම් කරાવી I'll punish. මට දඬුවම් කරાવી I'll be punished, I'll be punished. ඔහු මරාවි
He will kill. He'll kill. He will, in short we say he'll kill. ඔහුව මරාවි. ඔහුව ඝාතනය කරාවි. He'll be killed. He'll be killed. හොඳයි. එහෙමනම් අද දවසේදී ඔයා ඉගෙන ගත්තේ මොනවද කියලා ඉක්මනින්ම බලාගෙන යමු. මම බණීවි I'll scold. මට බණීවි I'll be scolded. මම කියාවි I'll tell. මට කියාවි I'll be told. මම අවවාද කරාවි I'll advise. මට අවවාද කරාවි I'll be advised. මම උදව් කරාවි I'll help. මට උදව් කරාවි I'll be helped. මම සලකාවි I'll treat. මට සලකාවි I'll be treated. මම ගෙවාවි I'll pay. මට ගෙවාවි I'll be paid. මම දේවි I'll give. මට දේවි I'll be given. මම උගන්නාවි I'll teach. මට උගන්නාවි I'll be taught. අපි ආරාධනා කරාවි we'll invite. අපිට ආරාධනා කරාවි we'll be invited. අපි කතා කරාවි we'll speak. අපිට කතා කරාවි will be spoken. අපි බනීවි will blame. අපිට බනීවි will be blamed. මම අගේ කරාවි I'll admire. මාව අගේ කරාවි I'll be admired. මම ආදරය කරාවි I'll love. මට ආදරය කරාවි I'll be loved. මම වර්ණනා කරාවි I'll praise. මාව වර්ණනා කරාවි I'll be praised. මම දනුවම් කරාවි I'll punish. මට දනුවම් කරාවි I'll be punished. ඔහු මරාවි he'll kill. ඔහුව මරාවි he'll be killed. මෙන්න මේ විදිහට ඔයත් ඔයාගෙම කියලා වාක්‍ය නිර්මාණය කරගන්න. එහෙමනම් සුපුරුදු විදිහටම අද දවසේ පාඩමනුත් ඔයාට යම් ප්‍රයෝජනයක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඔයත් එහෙම හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ හිත මිතුරන් අතරේ මේ වීඩියෝව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් යලිත් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තුවෙන් මා ඔබෙන් සමුගන්නවා.